කියලා ඉතල වල එරෙන් සද්දනේ මේ කෙරවල වල දෙමිනා මේ දැනුත් දෙමිලා තියෙන්නේ මාර ඇස්සක් තියෙන්නේ දැන් මම බෑග් එක බරයි යාළුවනේ අපිව කපලා ගියා දෝනිත් එක්ක මේ අඩෝ වට්ටවා මේ අපි මේ සෙකන්ඩ් පීක් එකට යනවා හලෝ බඩීස් කොහොමද ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් පටන් ගන්න යන්නේ අද යන්නේ මේ කබරගල කදවුරුරයක් ගත කරන්න තිබ්බ ලොකු ආසාවක් මේක ඉන්නේ මමයි අද ශශික ඉන්නවා අපේ සෙට් එකේ චමිත් ඉන්නවා අලුතෙන් කුමුදු කියලා එක්කෙනෙක් ඉන්නවා අපේ පට්ට යාළුවෙක් අද සමිරුයි හවිදුයි කවුරුත් නැහැ හරිද මම ඉස්සරහට යද්දි කියන්නම් සීන් එක ඇයි උන්නේ නැති කියලා ඔයාලට කොල්ලක් කරන් පෙන්නන්නම් එතක අපි ඉස්සරහට අද පොඩ්ඩක් වැස්ස දවසක් අපි බස් එකෙන් බහිනකම් වැස්ස දෙන්න වහින්නේ දැන් පොද පොඩ්ඩක් තියෙනවා පොදක් නැහැ නේද බලමු අපි මම හිතන්නේ පළවෙනි පීක් එක මෙතන පළවෙනි පීක් එක කියලා දෙවෙනි පීක් එක කියලා දෙකක් තියෙනවනේ අපි try කරමු දෙවෙනි එකටම යන්න මොකද එන්නේ බලමු පොඩ්ඩක් ඉන්න මම ඔයාලට කෝල් එකක් කරන් පෙන්නන්න සමිරුට කොහෙද දන්නේ ඉන්නේ අපිව කපලා ගියා දෝනිත් එක්ක මේ සිරිපාලේ හලෝ කොහෙද ඉන්නේ දැන් ඉන්නේ දිවට වනේ උඹ අපිව කපලා ගියා නේද දෝනිත් එක්ක සිරිපාලේ අපිත් එක්ක එන්නේ නැතුව රෙකෝඩ් කරනවා ඔව් රෙකෝඩ් කරා ඊවා අපි සිරිපාලේ වීඩියෝ කරලා දානවා ඉතින් මේ බලන්න මේ සමිරු මේ ඌ අපිව කපලා ගිහිල්ලා දෝනිත් එක්ක සිරිපාලේ කාන්ද නගින්නේ නැහැ තාම දැන් තමයි හන්දියෙන් බැස්සලා අතන අර කොයිල ගාවේ හොඳ එක්කනේ අපි කොල්ලෝ කපලා ආවේ නැහැ උන් තමයි අපිව කපලා ගියේ අපි ඉස්සරහට අපි එහෙන් එද්දි මොනවත් තරම් ආවේ නැහැ මෙහෙන් තමයි ඔක්කොම ගත්තේ පේනවනේ අපේ කට්ටිය දැන් මම බෑග් එක බරයි යාළුවනේ අපි සුපිරි වැඩ ටිකක් කරන් ඉන්න උඩට ගිහින් ඌ යන්න හිතාගෙන ඉන්නවා චීස් කොත්තුවා තා බලමුකෝ හෙට උදේට සෑහෙන සමාන ගස් තියෙන්නේ අපි බඩු ගත්ත අයියා මේ පැතුම්ද කොහෙද නම මේ යාකෝ හැමතැනින්ම වමට හැරෙන්න කියලා ඒත් අපි මේ වගේ තැන් වලින් වමට හැරෙන්නේ නැහැ කොහොමද චයි ගමන් අති විශිෂ්ටයි ඔක්කොම වඩා බෑග් ටික තමයි බර මේමයි හැර යන බඩු ටික තමයි බර කුඩල් තෙල් ගාපු නිසා කුඩල් නම් තමයි එළුන්නේ කුඩල් ඉන්න හැබැයි ආර ලස්සනයි ඒ වටේ නා ෆයිනස් කස් පේනවර අපි ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ අර ඔයාලට පේනවද අතන මෙන්න අර පේන්නේ අර ඔන්න උතෙන් තමයි මම හිතන්නේ පළවෙනි view point එක උතනින් උඩට යන්න පුළුවන් ගොඩක් දුර මහන්සි ගණන් ගන්න එපා පහළ ගමේ කට්ටිය නම් කිව්වේ මේ දවස් ටිකේ ලොකුවටම වහිනවලු ඒ මදිවට හුලගත් සැරයිලු ඉතින් අපි දන්නේ නැහැ අද රැයට අපට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඊළඟ දිගට ඉතල වල එරෙන් සද්දනේ මාර ඇස්සක් තියෙන්නේ මේ කෙරවල වල දෙමිනා මේ දැනුත් දෙමිලා තියෙන්නේ view එක කොහමද අපි ඉන්නේ මේ 12 බය කදු පන්තියේ උසම කන්ද නගින ගම කබරගල අපි ප්‍රාර්ථනා කරමු රැයට මේ තාඩයක් හාසෙද්දී පැහැදිලි වෙන්න කියලා. වටේ පිටේ
වහින පාටක් නෑ කියන්න බෑ වුණාට. චමිත් වෙනවා පහල. අරුන් දෙන්න උඩට ගියා. මහන්සි මේ බෑග් වල බඩු වැඩි ගොඩක් තියෙනවා. තාම 3:40 විතර වෙලා ඉඳලා වෙලාව. උඩට ගිහින් සෙට් වෙමු ටෙන්ට් එක ගහද්දීම. බලමු මොන වගේ view එකක් තියෙද කියලා. මේ පැත්තේ අපි උඩට යද්දි ලස්සන දෙයක් දැක්ක. ඉන්න පෙන්නන්න. අර අතන මේ කන්ද තියෙන මේ මෙතන මේ කන්ද උඩ තියෙනවා මේ කන්දේ උඩ තමයි අම්බුලාව තියෙන්නේ. මම ෆෝන් එකෙන් zoom කරලා දාන්න. ඔන්න අපි ආ ෆස්ට් view point එකට දැන් ඉන්නේ මෙතන. දැන් අපි ගහන්න ඕන ටෙන්ට් එක වැස්සක් එනවා. ඊට කලින් ටෙන්ට් එක ගාගෙන අපේ බඩු ටික ඇතුලට දා ගන්න ඕන තෙමෙන්න නැතු වෙන්නේ. හායි කුමුදු. තව ඉන්නවා සෙනග සෑහෙන්න මේ 3-4ක් ඉන්නවා සෙට්. අවුල නැහැ. මේ උඩින් ඉන්නේ අපි වා සෙට් එක. යම් තමයි. අපි මේ ටෙන්ට් එක ගහ සෙට් එක. ඔන්න අපි ආව පළවෙනි පීක් එකට ඇවිල්ලා අතන ටෙන්ට් එක ගහගත්තා අපි. අපි අද රෑ උතන ඉන්නවා. ඉතලා උදේට යන සෙකන්ඩ් පීක් එකට. දැනුත් වෙලාව 5ට විතර ඇති. ඒක නිසා පොඩ්ඩක් අවුල් නේද? අවුල් නෙමෙයි උඩට ගිහින් පාල්ට එන්න පොඩ්ඩක් වෙලා යන නිසා පිටියා. අර අතන අර කබරගල ප්‍රසිද්ධ තැන අර උල. මෙන්න සසික. පොඩ්ඩක් සීතලයි චූට්ටක්. මෙච්චර ලොකු සීතලක් නෑ. බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපිට යන්න තියෙනවා. උයලා කන්න තියෙනවා. අතරයට පොඩ්ඩක් අටේ පිටේ බලවගෙන ඉමු. තව කියන්න ඕනේ අර මෙතනින් පේන අර පේන්නේ අර මේ පොඩ දිලිසෙනවා වගේ අනද වැහෙනවා. ඒ පේන්නේ කොත්මලේ ජලාශය. කොත්මලේ චෛත්‍ය පේනවා. මෙතනට සිරිපාද පේනවා මේ පැත්තේ. දැන් අය ඔක්කොම වැහිලා තියෙන්නේ. අපි හිතමු මේ රෑ වෙද්දි හවස් වෙද්දි මේ පෙනේ කියලා. ලයිට් එළියක්. කොහොමද ලස්සනයි. ඔන්න අපි යනවා අර පළවෙනි පීක් එකට. බලමු මොනවා වගේ ගියා. අද නම් ආයින්ට යන්නේ. මම සමීරුවට පේන්න කියන්නේ. අඩෝ මම හිතුවේ මේක මෙච්චර බෑවුමක් කියලා. බලහගෝ බෑවුමයි. මෙතන. අඩෝ වට්ටවා. පේ. යේ. මාර බෑවුමක් තියෙනවා මෙතන. දෙකනේ කලින් ආයෙ පෙන්නන්න. කොහොමද ලස්සන අර අපේ වයසම සෙට් එකක් ඉන්නවා තන කැම් කරනවා. ඊට පහළ අපේ ටෙන්ට් එක තියෙන්නේ. මෙහෙම උඩට තව මෙතන ඉඳන් උඩට තව පැයක විතර හයික් එකක් තියෙනවා. හරිද? ඒතකොට තමයි අර දෙවෙනි පීක් එක මේම හම්බෙන්නේ. අයිනෙන් යන්න තියෙන පොඩ්ඩක් ඩේන්ජර්. බලාගෙන යන්න ඕනේ. ඒක නිසා අපි හෙට උදේට යමු. දැන් අපි චීස් කොත්තුවක් හදන්නේ. මොනවා හරි බීලා අර සෙට් එකත් එක්ක එකතු වෙලා මොනවා හරි බීලා යා. මම ආවර උඩම පීක් එකට. ඉලන පහලේ. කොහොමද බලන්න? උඩින සෙට් එකත් එක්ක අපි යනවා කෝපි එකක් බොන්න. උන් කතා කරා කෝපි එකක් බොන්න කියලා. අපේ වයසෙන් සෙට් ටිකක් තමයි. යා අපේ ටෙන්ට් එක පැත්තට. අනේ ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් එකකුත් දාන්න. ඊවන් සසික ලයික් එකක් දාන්න කියලා. ඔව් යා දුකින් ඉන්නේ දැන් ලයික් එකක්. ඔව් මම කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරන්න. ඉතින් ඉතල වල එරෙන් සද්දනේ මාර ඇස්සක් තියෙන්නේ. අපි කෝපි එකක් බිව්වා මේ අර කට්ටියත් එක්ක එකතු වෙලා. නැති උයා ගන්න ඕනේ. අපි සුපිරි චීස් කොත්තුවක් හදන්න ඉන්නේ. උඩ බලමු ඇස්ස අඩුුන් නැත්තම් ඇතුලේ උයමු. තව ඉතින් පැය භාගයක් විතර බලමු. බලලා සෙට් වෙමු. ඇස්ස බෑවෙ නැත්නම් ඉතින් ඇතුලේත් උයන්න වෙනවා. දැන් එන කරන්න දෙන්නේ නැහැ. උඩ අකුණුත් ගහනවා.
අපි මේ අයියන අර අපි ගිහින් වෙලාවේ මේ ඔය තියෙන්නේ ඔතන මේ උඩින් තියෙන පොඩක් පහළට බෑවම වගේ. අපි එතන පොඩි කානුවක් හදුවා ඔතන ටික එහා පැත්තට යන්න. ඒක පොඩ්ඩක් වැඩ කරලා කියලා කියන්නේ. නැත්තම් මේ කෙරවල වල දෙමිනා මේ දැනුත් තෙමිලා තියෙන්නේ. ලාවට ග්‍රවුන්ඩ් සීට් තියෙන නිසා අවුලක් නැහැ. ඉතින් ඔයාලා කැම්ප් ආවොත් අනිවාර්යෙන් ග්‍රවුන්ඩ් සීට් අරන් ඉන්න. අනිත් එක ටෙන්ට් එකට උඩින් දාන්න මේ ෆුල් රේන් කවර් එකක් අරන් ඉන්න. ඒ ඔක්කොම මෙතන ගන්න පුළුවන් පහලින් මේ මම ඔයාලට විස්තර දාන්න. අම්මට උඩ තෙමිලාද? ඒක පුළුවන්. පොඩ්ඩක් බලමු. පති සෙට් මේ කැමරා සෙට් එක. එළියට තාම පොඩි පැහි පොදක් තියෙනවා. දකින්න තියාරි අපි මෙතන සුද්ධ කරනවා මේ පොඩ්ඩක් වතුර ඇවිල්ලා තිබ්බේ ඉස්සරහින් අපි ග්‍රවුන්ඩ් ෂීට් එක උස්සන්න අවත කියලා. එහෙනම් අපි පිටිපස්සේ බන දාගෙන අහනවා. අපේ වයසම කොල්ල සෙට් එක. අපි හදමු චීස් කොත්තුවක්, සුපිරි චීස් කොත්තුවක් ඈ. ක්‍රීමි චීස් කොත්තුවක්. ඔව්. නිය බච. කලින් තරම් නම් වහින්නේ ඒ උනට වැහි පොදයි. එළවලුට යන හැම නම් කපල ඉවරයි. දැන් මේ චිකන් ටික බැදෙනවා. අයි සුපිරි චීස් කොත්තුවක් ගන්න හදන්නේ. ඔන්න අපි මේ කොත්තු හදන්න යන්නේ මුලින්ම දැම්මා. තෙල් දාලා තියෙන්නේ. දැන් තෙල් ටික රත් වුණාම දානවා කරපිංච මේ සුදු ලුණුයි ඉගුරුයි කරපිංච. විතරක් දානවා නම් හොඳයි අපිට මේ විතර උඩට රැයෙන්න බෑ කුඩු වෙන නිසා නෑ නෑ. ඔන්න අපි චිකන් ටික එකතු කරගන්නවා. මේ අපේ කුකින් ෂෝ එක නේද? කුකරි ෂෝ එක. Cooking with Manila. ඔන්න අපි කැරට් ටික දානවා. ඊට පස්සේ අපි මොනවද දාන්නේ? උඹට කැමති දෙයක් කියපුවා අපි කැමති දෙයක් දාන්න. ලුණු. ලුණු දාපන්. ආගේ තව චිකන් තියෙනවා. ඇත්ත කියන්නේ ඒක කන්නේ තියාගත්ත. නෑ නෑ මම දැක්කේ නෑ. ඔයාට කන්න තියාගත්ත කෑල්ල. ඔව්. ඌේ කෑම. තක්කාලි දීසි අන්තිමට. කෝකස්. ඒක ඔත්තු තයකට. නෑ නෑ මම ඒක තියාගත්තේ අම්මා බා මේ කන්න නෙමෙයි. ඔන්න අපි චීසුයි මේ කිරි දානවා. මේ ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් නේද මම වැනිලා වදිනවා තිබ්බනම් කොහොමද? බැරිලා. වැනිලා රස චීස් කොත්තු. ඔන්න අන්තිම චීස් කෑල්ලක් දැම්මා. ඔන්න දැන් චීස් කොත්තු හැදුවා. කොහොමද? අඩෝ ඒක පට්ට ක්‍රීමි ඈ මේ. වා, තා පොඩ්ඩක් තියවගේ තැම්බෙන්න. මේ චිකන් කෑල්ලේ සයිස් එක. ඔන්න අපි දැන් පැය කීයද යන්නේ? 4ක් නෑ 4යි. පැය 4යි ආය පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඇවිල්ලා. මාරු මචං මේ දාඩියයි අපිට මේ එළියේ උයන්න උන්නේ නෑනේ. ඒස නිසා චීස් කොත්තු හැදෙනවා හැදිලා ඉවරයි. බලමු. අර උඩ සෙට් එකක් පොඩ්ඩක් දෙන්න ඕනේ. අදි සෙට් එකම එන. ඔන්න අපි හදපු චීස් කොත්තු තියෙනවා. අපි කාලා ගියහන් කටක්. ඔබලා දෙන්න කාලා ගියහන් රස කොහොමද ගියා? බලමු රසද කියලා. කොහොමද? සුපිරි. කන්න තමයි තියෙන්නේ. අපි තව තියෙනවා මේ අර කට්ටියට දෙනවා අපි කාලා පොඩ්ඩක් බඩගින්න. තව උඩත් කට්ටියක් ඉන්නවා පහලක් තියෙනවා. එයාලට පිගාන හරි දෙනවා. දෙමු. බෙදාගෙන කන්න. එහෙනම් කාලා සෙට් වෙයි. මොකක් කටක් කාලා කියන්නේ? මොදර වැදිලා තියෙනවා අය අස්සවල. අපිට කන්න මුකුත් ඕනේ නැහැ. මම චිලි පේස් කියන නමුත් උනා කියලා අපි දුකෙන් හිටියේ. මේ චිකන් කාහකෝ පේනවත් දන්නේ මේ ඉතුරු වෙච්ච චුට්ට තියෙන්නේ. චුට්ට කියන්නේ ඉතුරු වෙච්ච ටික කියන්නේ අපි කාලේ ඉතුරු කරුවා නෙමෙයි මේ. අපි ආ වෙනම රිද්ද. අපි මේ කැම්පින් ගිහලා තමයි කැම්පින් යන ගන්නේ. යා මේක දීලා. මේ එළියට ආවේ මේ view එක පේනවා. එළිය. තනින් අර ලයිට් පේනවා. සිරිපාදේ වුණා පේන්නේ නැහැ. ඒක වටේටම පේනවා ලයිට් ලස්සන. මාව එහෙම පේන්නේ නැහැ ඉතින්. මගේ මුන් ටෝච් එක ගහමු මචං. මේ ඉන්නේ මම. දැන් ඉතින් කාලා වේලා නිදා ගන්න තමයි තියෙන්නේ. පොඩි චිල් එකක් දාගෙන ඉඳලා නිදා ගන්න. එන හෙට උදේට සෙට්ටම බයි.
මේ වටේ තියෙනවා දැන් ඉර උදා වෙගෙන ඉන්න රැත්තේ. අපි ඒ වෙලේ ටයිම් ලැප් එකකට මාරු වෙනවා. දැනට අර මම ඊයේ පෙන්නපු අර කොත්මලේ වේල් ජලාශේ අර ඊට මෙහා පැත්තේ චෛත්‍යයක් පේනවා චූටියට. චූටියට මෙතනට වෙන්නේ චෛත්‍ය ලොකුයි. ඒ ලස්සනට වෙන අර චෛත්‍ය උඩ වෙන නේද? අර ඒ කොත්මලේ චෛත්‍ය. අර පැත්තෙන් පේනවා අපේ තුන් ශ්‍රී පාදස්ථානේ. ලස්සනයි මේ වලාකුළු ටික මේ ගගක් වගේ තියෙන්නේ. පොඩ උඩට යන්නේ පොඩ. කියලා පෑවුවා. ඒ මාර ලස්සනයි දැන්. දැන් අපිට තියෙනවා තේ එකක් බීලා උඩ දෙවෙනි view point එකට දෙවෙනි peak එකට යන්න. ඔන්න සසිකෑම හැදුවා මේ කෝපි තියෙනවා බිස්කට් තියෙනවා මේ පළතුරු තමයි උදේට ගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ටෙන්ට් එක නම් පොඩ හැදිලා තියෙන්නේ. දැන් වෙලාව 7ට විතර ඇති. අපි ඉතින් ටිකක් එන්ජොයි කරලා යන්න. ඔන්න අපි දෙවෙනි පීක් එකට යන්න පිටත් වුණා. අපි 3 දෙනා විතරයි යන්නේ. ගොඩක් කට්ටිය උඩ පීක් එකට යන්නේ නැහැ මේ අපි සෙට් එක විතරයි දැන් පහළ හිටපු කට්ටියකින් යන්නේ. ලස්සන ගහක් එක්ක ලස්සන view point එකක් තියෙනවා. අර පැත්තෙන් සිරිපාද පේනවා. අර පැත්තෙන් දැන් හොඳට පේනවා කොත්මලේ ජලාශයයි චෛත්‍යයයි. අර පැත්තෙන් හොඳට අම්බුලාව පේනවා. තව ගොඩක් දැන් තියෙනවා. මතක නැහැ. තනිකර මාන කැලයක් මැද්දෙන් යන්නේ. මේ මෙහෙම අඩියක් පහළ ගියොත් මේ බෑවුම සම්පූර්ණයෙන්ම අද්දික නිසා උලන්නේ නැහැ. කකුල් දෙකට තමයි පොඩ්ඩක් මේ කේස් ඉති. මොසපත් ගාම ආයෙත් නැහැ. ඉතින් කියන්න ඕනේ මේ කබරගල කියන්නේ 12 භාගයක අදුපන්තියේ තියෙන උසම කන්ද. මේක උසයි මීටර් 1506කට වඩා. අපි මේ සෙකන්ඩ් පීක් එකට යන ගමන් උඩලු විමානේ අම්මෝ සෑහෙන දුරක් ආවා. ආන්සි ටික කොහොමද view එක? අපි මේ උඩට ඇවිල්ලා තියෙන්නේ මෙතනින් අන්දක් නැහැ ඉතින්. තැනිතලාව තියෙන සම්පූර්ණයෙන්ම බලන්න වටේ view එක. මෙතනට ලස්සනට හැමතැනම පේනවා. අර මම කලින් පෙන්නුව ටික ඔක්කොම පේනවා. අපි ඉන්නේ පට්ට උසකින් නේද බා? සෑහෙන උසකින් ඉන්නේ. අපි 3 දෙනා විතරයි ආවේ. සමිට්ට පොඩ්ඩක් අමාරුයි කිව්වා. මේ හරි පොඩි මීමැසි රංචුවක් අරගෙනවා. මේ මීමැස්සුද දෙබරුද බබරුද කණියුද මුකුන්ද දන්නේ නැහැ. පොඩ්ඩක් මේ පහළට යන්න කියලා බැලුවේ. ඉල්ලන් ගන්න ඕනේ නැහැ නේ. අර තියෙන අපි හිටපු තැන අර අපි සෑහෙන දුරක් උඩට. මෙතනින් යන්න අර හරිය තමයි තව ගිහලා කැම්ප් කරන්න පුළුවන්. අර හරිය උඩ. ඒ තැනටත් ඉතින් මේ view එකම තමයි තියෙන්නේ. මොකද මේ මෙතෙන්ට වඩා උස නැහැනේ. ඔයාලට කියන්න ඕනේ මේ කබරගල එනවා නම් ට්‍රේන් එකේ එන්න පුළුවන්. ට්‍රේන් එකේ ඇවිල්ලා නාවල පිටියට ඇවිල්ලා 12 භාගේ බස් එකේ එන්න පුළුවන්. ඊට අමතරව කොළඹිදම් බස් තියෙනවා නාවල පිටියටම නේ බා. ඔව් නාවල පිටියටම තියෙනවා. ඒව එන්න පුළුවන්. ඉතින් ඒවගේ තමයි. අර අපි පහළ කකුල් දෙක දාලා ෆොටෝ ගෙහුව තැන බෑවුම් බලන්නකෝ අර. එන අපි යන් පහළට. දැන් ගිහිල්ලා මේ පළතුරු තියෙනවා. ඒවා ටිකක් මොනවා හරි කාලා යන්න ඕනේ පහළට. අර අයියෙන් අහලා බලමු නාන්න තරක් තියෙද කියලා. පොඩ්ඩක් නාගත්තා නම් ඒක ප්‍රීෆ්‍රෙෂ්. ඊට පස්සේ ගෙදර යන්න තමයි තියෙන්නේ.
ගොඩ ඉඳන් ඇවිල්ලා දැන් ටිකක් වෙලා වෙනවා මේ අපි දැන් අපිට තියෙනවා උදේට කන්න පළතුරු ටික. ඒ පළතුරු ටික කන්න ඕනේ. ඊට පස්සේ කාලේ යන්න තමයි තියෙන්නේ. අපි ටෙන්ට් එක 1 කිලෝ දෙයි යන්න තමයි තියෙන්නේ පහළට. නාන්න තැනක් තිබ්බොත් නාන්න බලනවා. එහෙම නැත්නම් ඉතින් කෙලින්ම ගෙදර තමයි. අන්න අපි හිටපු තැන. ඔක්කොම අස් කරලා තියෙන්නේ මේ. අර අරහෙට අපි ගියපු පැත්තට දැන් මීදුම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි යනවා පහළට. පහළ ඉතින් පෙන්වන්න ලස්සන දෙයක් නැහැ නේ බා. එහෙම ආපු පාරමනේ තියෙන්නේ. අපි මෙතනදී වීඩියෝ එක ඉවර කරනවාද? නෑවොත් ඉතින් මේ පොඩ්ඩක් දාන්න වීඩියෝ කියලා. ඒකත් බලන්න. එහෙනම් ඉතින් අද අපි වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අනිවාර්යෙන් subscribe කරන්න. like කරන්න. එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you මෙච්චරලා වීඩියෝ එක බැලුවට. bye.